සුබ දවසක් වේවා හැමෝම පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් ඔන්න මම වීඩියෝ එකක් අරන් ආලා තියෙනවා ඔයාලගේ ඉල්ලීම මත. ඉතින් ඔයාලට මතකයි මම Facebook page එකේ වීඩියෝ එකක් දැම්මා කුවේට් එකේ ඉන්න ඔයාලට, කුවේට් රාජ්‍යයේ වැඩ කරන ඔයාලට මිලියන 2.5ක් දක්වා බැංකු ලෝන් එකක් ගන්න පුළුවන් BOC එකකින් කියලා. ඉතින් ඒ වීඩියෝ එක දැම්මත් එක්ක ඔයාලා මගෙන් ගොඩක් කට්ටිය ඉල්ලලා තිබුණා ඩුබයි රාජ්‍යයේ ඉන්න ඔයාලටත් ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඩුබයි එකේ ඉන්න ඔයාලටත් ගන්න පුළුවන්. ඉතින් මම ඩුබයි ඉන්න BOC එකේ නියෝජ්‍ය මහත්තයෙක් එක්ක කතා කරා. ඉතින් ඒ මහත්තයා කියපු විදිහට ඩුබයි වල ඉන්න ඔයාලටත් ගන්න පුළුවන්. ඉතින් ඩුබයි රාජ්‍යයේ දැනට නියෝජිතවරුන් 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ඩුබයි, එක්කෙනෙක් සර්ජාන්, එක්කෙනෙක් අබුඩාබි. ඉතින් ඔන්න ඔය ප්‍රදේශ තුනේ 3 දෙනෙක් දැනට සේවය කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා සර්ලා 3 දෙනාගේ නම්බර්. ඒ සර්ලා 3 දෙනා ඉන්නේ මොන ප්‍රදේශෙද කියලා ඒ ප්‍රදේශෙත් එක්ක මම ඩිස්ක්‍රිප්ෂන් දානවා. ඒ වගේම මගේ පළවෙනි කමෙන්ට් එකෙත් ඔයාලට ගන්න පුළුවන් සර්ලාගේ නම්බර්. ඒ වගේම ඔයාලට BOC වෙබ් අඩවියට ගිහිල්ලත් ඒ සෙල්ලාගේ නම්බර් ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව කුවේට් එකේ ඉන්න ඔයාලටත් මගේ කලින් වීඩියෝ එක බලපු නැති ඔයාලටත් කුවේට් එකේ ඉන්න ඔයාලටත් ඔන්න මේ දේම කරගන්න පුළුවන්. සර්ලාගේ නම්බර් මම දාලා තිනවා. මේ වගේම සර්ලාගේ නම්බර් දානවා. ඒ වගේම තමයි සවුදි ඉන්න ඔයාලටත් මේ දේ කරගන්න පුළුවන්. ඉතින් සවුදි ඉන්න ඔයාලටත් මම සර්ලාගේ නම්බර් ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඒ වගේම පළවෙනි කමෙන්ට් එකට ගිහිල්ලා අනිවාර්යෙන් බලන්න. පළවෙනි කමෙන්ට් එකේ මම ඒ රටවල් වෙන් කරලා සර්ලාගේ නමුත් එක්ක නම්බර් ටික වෙනම දාලා තියෙනවා. ඉතින් ඒ නම්බර් වලින් ඔයාලට පුළුවන් මේ සර්ලව කන්ටැක්ට් කරගෙන ඔයාලගේ අවශ්‍යතාවය කරගන්න. ඉතින් ඊට අමතරව දෙයක් කියනවා නම් කුවේට් එකේ ඉන්න කට්ටියට දෙයක් කියනවා නම් කුවේට් එකේ ඉන්න ඔයාලට මම ලින්ක් එක දාලා තියෙනවා මගේ Facebook page එකේ. ඉතින් ඔයාලට පුළුවන් මගේ Facebook page එක follow කරලා ඉවරලා Facebook page එක හරහා මාව සම්බන්ධ කරගන්න. කුවේට් එකේ ඉන්න ඔයාලට නම් මට කියලා දෙන්න පුළුවන් මොනවද විස්තර ටික ඕන කියලා. කුවේට් එකේ මොකද ගොඩක් ඔයාලගේ ඇග්‍රීමන්ට් එක එක්ස්පයර් වෙලා තියෙනවා නම් ඇග්‍රීමන්ට් එක හදාගන්න විදිය, එතකොට ඔයාලට එම්බසි එකට ගිහිල්ලා ඉවරලා බියුරෝ එක දාගන්න විදිය, එම්බසියත් එක්ක සම්බන්ධ වෙන විදිය ඔයාලට දැනගන්න ඕන නම් අනිවාර්යයෙන් මාව කන්ටැක්ට් කරගන්න. මගේ Facebook page එකේ නම්බර එක තියෙනවා. ඔයාලට WhatsApp message එකක් දාන්න පුළුවන්. එතකොට ඔයාලට කෙලින්ම මම කියලා දෙන්නම් කොහොමද ඔයාලගේ ඇග්‍රීමන්ට් එක අලුත් කරගන්න කියලා, ඇග්‍රීමන්ට් එක අලුත් කරගන්න එම්බසිට යන්න කියලා. ඒ ටික මම ඔයාලට කියලා දෙන්නම්. කුවේට් එකේ ඉන්න කට්ටිය, ඉතින් ඩුබයි වල ඉන්න කට්ටිය අනිවාර්යෙන් BOC බැංක් එකේ දැනට වැඩ කරන සර්ලාට කතා කරලා ඒ කට්ටියත් එක්ක WhatsApp message එකක් දාලා ඔයාලට ඒ සර්ලාගෙන් විස්තර ටික දැනගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි මේ සීන් එකේ මේක ඇතුලේ වැඩේ වෙන්නේ. ඉතින් අපහැදිලි තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ කමෙන්ට් වලට රිප්ලයි කරන්න බැරි වුණොත් අනිවාර්යෙන් පරක් වෙලා හරි මම රිප්ලයි කරනවා. එහෙනම් ඔයාලා කමෙන්ට් එකක් දාලා තියන්න. ඉතින් මගේ වීඩියෝ බලන, ලයික් කරන, ෂෙයා කරන හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මේ වීඩියෝ එක වෙන කෙනෙකුට වැදගත් කියලා හිතනවා නම්, ඔයා මේකෙන් දෙයක් ගත්තා කියලා හිතනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මගේ YouTube channel එක subscribe කරන්න, notification bell එකත් අනිවාර්යෙන් click කරන්න. මම මේ වගේ වීඩියෝක් දාපුවම ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.